මේ වතුර බෝතලේ රුපියල් 100ට කඩේ විකුණනවාද? හැබැයි මේ වතුර බෝතලේ ඇත්ත ගාන රුපියල් 70යි. වංචා කරනවා නම් මෙන්න පාරිභෝගික අධිකාරිය නීතිය ක්‍රියාත්මක කරන්න දැන් සූදානම්. අරුණ වාර්තා කරනවා වැඩි මිලට වතුර බෝතල් වික්කොත් ලක්ෂ 50 දක්වා දඩ. චාමර පල්ලේ ගෙදර ගෙනෙන වාර්තාවක් මේ පාලන මිල නියම කිරීමට පෙර පැවති මිල ගණන් සඳහන් නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා අවම වශයෙන් මාසයක පමණ කාලයක් ලබා දිය යුතු වත් එවැන්නක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කර නොමැති නිසා පාලන මිලට බොන වතුර බෝතල් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකියාවක් ලැබෙන්නේ එළඹෙන මැයි මාසයේ සිට බවට ජල බෝතල් සමාගම් ප්‍රකාශ කර තිබුණා. එහෙත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන්නේ සමාගම් පවසන ආකාරයට සිදු කළ නොහැකි බවත් ගැසට් පත්‍රය නිකුත් කළ දිනයට පසුව නිෂ්පාදනය කරනු ලැබූ ජල බෝතල් ඇසුරුම්හි නව මිල සටහන් කිරීම අනිවාර්ය බවත්ය. එම නිසා වැඩි මිලට ජල බෝතල් විකුණන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව ආරම්භ කර ඇති බවත් එම අධිකාරිය සඳහන් කරනවා. ඒ අනුව මිලිලීටර් 500ත් ලීටරයක් අතර ජල බෝතලයක මිල රුපියල් 70ක් විය යුතුයි. ලීටර් එකත් එකහමාරත් අතර ජල බෝතලයක් රුපියල් 100ක් විය යුතුයි. ලීටර් එකහමාරත් දෙකත් අතර ජල බෝතලයක් රුපියල් 130ක් විය යුතුයි. ලීටර් දෙකත් දෙකහමාරත් අතර ජල බෝතලයක් රුපියල් 160ක් විය යුතුයි. එහෙත් වෙළඳ සැල්වල ඇති මිලිලීටර් 500ත් ලීටරයක් අතර පානීය ජල බෝතලයක මිල සඳහන් කර ඇත්තේ රුපියල් 100ක් ලෙසයි. ලීටරයක් ලීටර් එකහමාරක් අතර ඇති වතුර බෝතලයක් රුපියල් 140ක් ලෙසත් යනාදී විදිහට රුපියල් 30කින් 40කින් මිල වැඩි කර ඇති බවයි සඳහන් කරන්නේ. ඔන්න ඒ විදිහට මිල වැඩි කරලා විකුණනවා නම් වෙළඳ පොළට දානවා නම් අදාළ සමාගම් වලට තියෙන දඩේ අපි බලමු. පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ජල බෝතල් අලෙවි කරනු ලබන සමාගමක් ලෙස ලියාපදිංචි ව්‍යාපාරිකයන් පළමු වරට කරනු ලබන වරදකදී රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 50ක් අතර දඩ මුදලක්ද සමාගමක් නොවන ව්‍යාපාරික ආයතනයක් එම වරද පළමු වරට කරනු ලැබුවහොත් රුපියල් ලක්ෂය සිට ලක්ෂ 5 දක්වා දඩ මුදලක්ද අධිකරණය මගින් නියම කර තිබෙනවා. සමාගමක් නොවන ව්‍යාපාරිකයෙකුට එම දඩ මුදලට අමතරව පළමු උල්ලංඝනයේදී මාස 6ක සිරගතවීමක් හෝ දඩය හා සිරගතවීම යන දෙආකාරයෙන්ම දඬුවම් විදීමට සිදුවනු ඇති බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කරන්නේ. කිඹුලා බනිස්සල කිඹුල්ලු නෑ, ගල් බනිස්සල ගල් නෑ, පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකය වෙනුවෙන් නෑ. ඔන්න ඔහොමයි සමාජය තුළ පාරිභෝගික අධිකාරිය පිළිබඳ චිත්‍රම ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා පාරිභෝගික අධිකාරිය කියන කතා ලස්සනයි. යන්න වෙළඳ සැල්වලට යන්න පාරිභෝගිකයෝ ළඟට මේ වතුර බෝතලයට නිශ්චිත මිලක් තියනවාද නැද්ද කියලා බලන්න. එහෙම මිලක් සඳහන් වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න.